ගැටලු තැන් තියෙනවා නම් අහන්න. මම දන්න දෙයක් නම් කියලා දෙන්න. සත්‍ය. දැන් බුදු පියාණන් වහන්සේ පළමුවම කිව්වේ ඒක නේද? කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී සොයාගෙන තමයි ගියේ නේද? දැන් අල්ලාඩ කාලා මුද්දක රාමපුත්‍රලත් හම්බ වුණානේ. ඒ වුණාට සත්‍ය හම්බුන්නේ නැහනේ නේද? කුසලය දැක ගන්නත් බැරි වුණානේ නේද? ඔව්. එහෙනම් කිං සත්‍ය කිං කුසල කියලා බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ආලාල කාලාමලා ළඟට ගියාට එතනින් සත්‍යක් හම්බ වුණේ නැහැ. අන්තිමට සත්‍ය ගවේෂණය කරගත්තේ කොතනදද? බෝධි මූලයේදී. එහෙනම් සත්‍ය ගවේෂණය කරන්න ඕනෑම කෙනෙකුට මුණ දෙන්න වෙන්නේ කොහොමද? තනියමනේ දරුවනේ. තනියමයි. ඇයි? තමාගේ සිතේ සිදුවෙන ක්‍රියාකාරීත්වයේ තමා හැර වෙන කෙනෙක් දන්නවද? නෑනේ. එහෙනම් ඔබතුමාට ඔය හම්බෙලා තියෙන අවස්ථාව බොහෝම වාසනාවන්ත අවස්ථාවක් නේද? හුදකලාව කියලා හිතන්න එපා. තනිකම කියලා හිතන්න එපා. ඔබට ලැබුණු වාග්ය කියලා හිතන්න. ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා මට මගේ හිත ගවේෂණය කරගන්න කියන තැනටපත් වෙන්න. අන්න එයයි සිදු විය යුතු දේ. අපිත් මේ ගමන් මාර්ගයට ඒ හැම බාධකයක්ම ලෙහිලා යනකොට අපි ලෝක ධර්මතාවය දකිනවා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. එනම් මා කල යුතු දේ මෙන්න මේ දෙයි කියලා. ඒ සිදුවෙන සිද්ධාන්තයන් ගැන නැවත මේ රූපය බල හිත හිතා ඒවා ගැන හිතනවා නෙමෙයි. ඔබතුමාගේ කැමැත්ත නිසා තමයි මේ රූපය මෙතනින් ගෙනත් තිබ්බේ. තාම පටිච්ච වුණ ඒ මනෝමය කාය ඇඳගත් රූපයට තාමත් ඔබතුමා බොහෝම කැමතියි නේද? ඔබතුමාට විතරක් නෙවෙයි අපේ ජීවිතවලත් ලෞකිකත්වයේ ගත කරනකොට අපිටත් හිටිය ස්වාමිවරු වරයෙක් ඒ වගේම දුවදරුවෝ සහෝදර සහෝදරියෝ හිටියා. අපි ලොකුම අපේ සංවට්ටය අපි එකතු කරගන්න ඉන්න තැන අපේ ලෝකය වශයෙන් අපි ප්‍රියමනාප දේවල් කියලා එකතු කරගත්තොත් ඒ එකතු කරගන්නේ ඔය අම්මයි තාත්තයි ස්වාමියා භාර්යාවයි දුවදරුවෝ කියන අයයි ඥාතීන් ටික කුයිනේ එකතු කරගෙන ලෝකයක් හදාගෙන සංවට්ටය කියලා හදාගන්නේ නේද? අපි මේ මොනතරම් ඒව හදාගත්තත් අපි එවැනි වූ සිද්ධාන්තයක් කෙනෙකුගේ මරණයක් අපි දකිනකොට හඩා වැටෙන්න නෙමෙයි තියෙන්නේ. මමද මේ ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා නෑ කියනකොට ඔබගේ බැඳීම් ස්වභාවය ඈතට විසි වෙනවා. අය බැඳෙන ස්වභාවය ගැලවිලා යනවා. ඈතට යන එක ඔබේ අධ්‍යාත්මය තුලින් ඔබ දැකිය යුතු දෙයක්. අපේද මගේද ඕනෑ තරම් මගේත් අම්මත් නෑ තාත්තත් නෑ අයියත් නෑ අනිත් අයියත් නෑ ලොකුවක්වත් නෑ මහත්තයත් නෑ ඔක්කොමලා මිය ගියේ මගේ දැස් ඉදිරිපිට. ඒ හැම මොහොතකම මං ඊටාම බොහොම ධර්මානුකූලව ඇසුරු කළ මෙහෙණින් වහන්සේ නමක් හිටියා. එයත් එහෙම තමයි. හැන්දෑවේ කිව්වා හෙට එනවා කියලා. උදේ පණිවිඩය අපවත් වුණා කියලා. හිතන්නේ මම බලන්නේ මොහොතේ මගේ හිතේ ක්‍රියාකාරීත්වය මොකද්ද වෙන්නේ කියන එක විතරයි මට ස්පර්ශ වෙන්නේ. මම බැලුවේ මම තාමත් මේ ලෝකෙන් තවත් ඈතට විසි වුණා කියලා. මේකයි මේ ලෝකේ තියෙන සත්‍ය. මේ පෙන්වන්නේ මට උඹට නිදහස් වෙන්නයි කියන ධර්මතාවය අපිට පිහිටනවා. අර කෙලස් කියන ගඟ වේලිලා හිඳිලා හැලිලා යන්නත් අපි මේ ලෝකයෙන් තවත් ඈතට ලෝකෝත්තර භාවයට තල්ලු කරන්නත් හේතු සාධක තමයි අපිට පෙන්වන්නේ. ඒවා අපි තේරුම් ගැනීමයි කල යුත්තේ. අපි තේරුම් ගන්න නැතුව ප්‍රත්‍යක්ෂණ පුද්ගලයෝ හඩා වැටෙන එක නෙමෙයි කල යුත්තේ. යථාර්ථයේ තේරුම් අරගෙන ඒ තැනට මූණ දෙන්නේ කොහොමද කියන එකට පන්නරයක් තමයි මේ ධර්මයේ තුලින් අපිට ලැබෙන්නේ තම තමන්ගේ ජීවිත තුළට. එහෙමනම් අර බුදු පියාණන් වහන්සේ කිං සච්ච කිං කුසල කියලා කිව්වේ කුසලය අකුසලය සිද්ධ වෙන්නේ තමන්ගේම සිතේ නිසා. සත්‍ය සිද්ධ වෙන්නේ තමන්ගේ සිතේම නිසා. එහෙනම් ගවේෂණය කළ ආර්ය පරිශ්‍රණය තුළ උන්වහන්සේට කුසලය කියන්නේ මෙයයි අකුසලය කියන්නේ මෙයයි. සත්‍ය කියන්නේ මේ ධම්මා සවද්‍යයි මේ ධම්මා සවද්‍යා කියන දේ තේරුම් ගන්න උන්වහන්සේට පුළුවන් වුණේ ආර්ය පරිශ්‍රණයක නිරත වුණා. තමන්ගේම සිතේ ක්‍රියාකාරීත්වයේ තමා විසින්ම ප්‍රඥාවෙන් ගල්ප ගිය නිසා බෝධි මූලයේදී උන්වහන්සේට ගියේ හැන්දෑවේ වාඩි වෙලා එළිය වැටෙනකොට ආසවක්කේ කරගන්න පුළුවන් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පුළුවන්කම ලැබුණා. දැන් අපිටත් දැන්
මරණයේ හෝරාවක් ළඟ ඉඳගෙනවත් ඒ ටික අවබෝධ කරගත්තේ නැත්නම් කිං සත්‍යකින් කුසල කියන දේ ආයමත් සංසාර ගමනට බද්ධ වෙලා යන්න වෙනවා. ඒක නිසා සත්‍ය සිදු වෙන්නේ තමන්ගේ හිත තුළමයි. කුසලයේ අකුසලයේ වෙන්නේ තමන්ගේ සිත තුළමයි. එහෙනම් කුසලයේ අකුසලයේ හඳුනා ගැනීමම තමයි සම්මා දිට්ඨියට පත්වීමේ එක් ක්‍රමයක්. 11ක් තියෙනවා. ඒකේ එක් ක්‍රමයක් තමයි ඔය කුසලම් පජානාති, අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසල මූලම් පජානාති අවබෝධ කරගත්තොත් එයා තුළ රාගානුශයෝ පහියන්ති වෙනවා, පටිඝානුශයෝ පහියන්ති වෙනවා, විද්‍යානුශයෝ පහියන්ති වෙනවා. කොහොමද දිට්ඨානුශයෝ ප්‍රහාණය වෙනවා? සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ දිට්ඨානුශය ප්‍රහාණය වීමනේ. ඒකට ඒක සිද්ධ වෙනවා. අර ටික ප්‍රහාණය වුණ මොහොතක. හැබැයි සම්පූර්ණයෙන් එහෙම නෙමේ. රාගක්කේ පැත්තටවත් ඇවිල්ලා නැහැ. නමුත් අර ඒ මොහොතට ඒ දැක්ම පිරිසිදු වුණා කියන එකනේ මාර්ගය පැහැදුනා පල්ලේටපත් උනායි කියලා කියන්නේ. ඒ දැක්ම පිරිසිදු වුණා. නම් සමහර විට ඔය දැක්ම පිරිසිදු වුණ කෙනෙක් සෝතාපන්න ඵලයටපත් නොවී ඉන්නත් පුළුවන් දැක්ම පිරිසිදු වුණාට. මොකද ඵලය ලබන්න නම් මාර්ගය අනුගමනය කරන්නම වෙනවා. අනුගමනය කරන වෙවි යනකොටනේ ඒ ස්වභාවයටපත් වෙන්නේ. ඵලය අල්ලගත්තොත් ඔක වෙන්නේ නැහැ. මම සෝවාන්, මම සකෘදාගාමි, මම අනාගාමි කියන කතාව නෙමෙයි. මගේ හිත මේ තරමට පිරිසිදු වෙලා, මේ තරමට පිරිසිදු වෙලා මේ මගේ හිතේ මේ ඇලෙන ගැටෙන ගති මේ තරමට අඩු වෙලා කියලා Taman තුලින් Taman දැක්කොත් අන්න ඒක තමයි ඔබ ලබන ඒ ජයග්‍රහණය, ඔබ ලබන ඵලය, ඔබ ලබන විමුක්තිය. ඒ වගේම ඔබ ලබන මාර්ගයේ යනකොට හිතේ පිරිසිදුභාවයේ පූර්ණත්වය කරා යන ස්වභාවය. මේක වේගයෙන් සිදු වෙන්නත් පුළුවන්, හෙමින් සිදු වෙන්නත් පුළුවන්. එක එක්කෙනාගේ පුණ්‍යතා ශක්තිය මත නැත්නම් තමන්ගේ දැන පමණින් දැන ගැනීම මත තමයි මේ ටික සිද්ධ වෙන්නේ. එතකොට කුසලයේ අකුසලයේ කිං කුමක්ද? සත්‍ය. මොකද්ද සත්‍ය? චතුරාර්ය සත්‍ය. සමුදය නිරෝධය. ඒකනේ හොයාගත්තේ. කිං කුසල. එහෙනම් සමුදය තියෙන තැන අකුසලය, නිරෝධය තැන කුසලය. ඉතින් ඒකනේ හොයාගත්ත දේ. කොහෙන්ද දෙව්වේ? පොතෙන්ද? නෑ. බුදු පියාණන් වහන්සේ තමා තුළින් හොයාගත්තා. අපි අපේ බුදු පියාණන් වහන්සේ අපිට කියලා දුන්න දේ අහලා දැනගෙන අපේ ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් අපි මේ මාර්ගයේ තේරුම් අරගෙන අපි තුලින් දැකලා අපි අවබෝධයටපත් වෙනවා. අවසරයි දැන් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, අනුදය අවස්ථාවේ දැන් අපිට සමුදය වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශනේ. ඊට පස්සේ අපි ඒ වගේ ආස්වාදය ආදීනව දැකලාද? දැන් ආස්වාදයට සාමාන්‍ය ප්‍රත්‍යඥ ලෝකේ හැමෝම යට වෙනවා. ඔව්. ඊට පස්සේ අපි මේ ප්‍රත්‍යඥ ලෝකේ අපි ඒකේ ආදීනව බලලා තමයි ඒක අත්හරින්න වෙන්නේ. ඔව්. එතකොට නිසරණයටපත් වෙන්නේ. එතකොට ආස්වාදයේ ආදීනවේ මොකද්ද? ආස්වාදේ නම් දන්නවනේ හොඳට ඔක්කොමලා. නේද? ඔක්කොටම තේරෙනවා ආස්වාදේ. සතුට වෙන ස්වභාවය තමයි. ආදීනවේ මොකද්ද? අන්න එතන තමයි තියෙන්නේ ධර්මය. මොකක්ද ආදීනවේ? ආදීනවේ තමයි එක මොහොතක්වත් ඒ සතුට පවතින්නේ නැහැ. එහෙනම් එක මොහොතක්වත් පවතින්නේ නැත්නම් මොකද්ද? පවත්වා ගන්න ආසයින්දනේ ආස්වාදයේ පස්සේ යන්නේ. එතකොට එක මොහොතක්වත් පවතින්නේ නැත්නම් මොකද්ද ඒක? අනිච්ච වෙනස් වෙනවා. දුක්ඛ අනාත්ම විපරිණාමයටපත් වෙලා යනවා. මගේ කියලා ගන්න හිතාගෙන අල්ලා ගන්න බදා ගන්න ගියාට හැබැයි ඒක එක මොහොතක්වත් පවතින්නේ නැහැ. එහෙනම් මමයි මගේ ගැනීමට නොහැකි. බුදුහාමුදුරුවෝ කියනවා මමයි මගේ ගැනීමට නොසුදුසුයි කියලා. අපි නොහැකි කියලා ඉගෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා නොසුදුසුයි. නොහැකි නොසුදුසුයි කියන එක දෙකක්. අවබෝධයටපත් වුණු උත්මයෝ නොසුදුසු බව දකින කල නොහැකි කියලා යම් මට්ටමකටපත් වෙන එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගයේ යන අය ගන්න නොහැකි කියලා. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම දැකීමෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ආස්වාදේ ආදීනව. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කම මොකද වෙන්නේ? ආස්වාදේ නැතුව යනවා. දැන් ඔව් ඉතින් ඒක එක මොහොතක්වත් පවතින්නේ නැහැ කියන එකනේ අපි ධර්ම වචන වලින් කියන්නේ. ඒක තේරුම් ගත්තා නම් මේ ධර්ම වචන දැනගත්තත් එකයි නැතත් එකයි. ක්‍රියාත්මක භාවයෙන් තමාගේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා නම් මේ දහම් වචන දැනගත්තේ නැතුණට කමන්නේ. මොකද තනිව නිවන් දකින්නේ නේද? ලෝකයට පේන්න නෙමෙයිනේ. ඔව්. ඒතර මොකද්ද ඒකේ ඊළඟ එක ආස්වාදයේ ආදීනව දැක්කම මොකටදපත් වෙන්නේ?
නිස්සරණයට. මොකද්ද නිස්සරණය කියන්නේ? ඒක ප්‍රහාණය කරනවා. ප්‍රහාණය වෙන්න අවස්ථා කීපයක් තියෙනවා. මොනවද? තදංගම ප්‍රහාණය, ඊළඟ විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය ආදී වශයෙන් සම්පූර්ණයෙන් සබ්බෝපදී පටිනිස්සග්ගෝ උපාදානෙන් පූර්ණ ලෙසම මිදී නිදහස් වීම කියන තැනටපත් වෙන්න පුළුවන්. නේද? එතන හොඳටම පිරිසිදු වීම තමයි සුද්ධ වීම. ඒතර ආස්වාදේ ආදීනව දකින්න ඕන. හොඳට බලන්න එදා මෙදා තුර විඳපු එක සතුටක්වත් තියනවද කියලා. ඒ වුණාට තාමත් හිතෙන්නේ නැද්ද සතුට වෙන්න? ඒකනේ වැඩේ. එකයි කියන්නේ. එතකොට සතුට වෙන්න හිතුණට කමක් නැහැ. මොකද්ද නොවෙන්න ඕනේ? ඒ සතුට බැඳෙන්නේ නැති වෙන්න ඕන. බැඳෙන්න. ඒ වුණාට සතුට වෙනකොට හැමින් බැඳෙන්නේ නැද්ද? බැඳෙනවා. ඉතින් ලේසිද මායාවෙන් ගැලවෙන්න? නෑ මේ තප්පරයක 1000න් පංගුරත් වැඩි වේගයෙන් චිත්තක්ෂණයක් කියන එකක් ඇති වෙලා නැති වෙලා අපිව විනාශ කරලා ගිහිල්ලත් ඉවරයි. ඊට පස්සේ මට සමුදේ නිරෝධ කළාට හරියන්නේ නැහැ නේ. ආනපාන කළාට මේක වෙන්නේ නැහැ නේ කියලා කියන්නේ තමන් ඒක හරියට ස්පර්ශ කරලා හරියට මේ මාර්ගේ වඩන්නේ නැති අයට. ඔව්. එතකොට ආස්වාදයේ ආදීනව නම් මොකද්ද? ආස්වාදයේ විඳින්නේ නිච්ච සුඛත්ත කියලා. ඔව් ආදීනවේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මයටපත් වෙන. ඒ නිසා මොකද වෙන්නේ? ආස්වාදයේ ආදීනව දැක්කොත් නිස්සරණ ඒකට ඇති කැමැත්තෙන් මිදී නිදහස් වෙනවා. ඒතර චන්දරාග ප්‍රහාණය නෙමෙයිද? චන්දරාග ප්‍රහාණය. කැමැත්තෙන් මිදී නිදහස් වෙනවා. ඒකයි සිද්ධ වෙන්න ඕන. ඉතින් කැමැත්තෙන් මිදී නිදහස් වීමම නිවන නෙමෙයිද? කැමැත්තෙන් බැඳෙන තැනම සමුදය නෙමෙයිද? එහෙනම් සමුදය නිරෝධය නෙමෙයිද පුහුණු ලෙස වෙන්නේ? ඒකයි. තේරුණාද? තේරුණා. හිත වැඩේට එනවා හිත අර වෙන හිත වැඩේ ඉන්නවා ඊට පින්කමක් තියෙනවා කමන්නේ එනවාද දැන් යනවා පොඩි ගමක් හරි පුතා හොඳයි කීයට හිත පින්කමට වැඩේ හිත පින්කම තියෙන ආරාමෙමයි ප්‍රශ්නයක් නැහැ හරි පුතේ සුපත්ය පුතේ ධර්මාබෝධයම ලක්ෂණ හරි ඔව් ඒක අපේ ජීවිතේට ඉදිරියට යාමට අවශ්‍ය සිතුවිලි ගොඩාක් දේවල් මම අපිට ප්‍රකාශ කරනවා ඒක පිළිගන්න අවශ්‍යයි ඒ දේවල් හැම දෙයක් අපේ සිංහල බෞද්ධ ජීවිතයට අවශ්‍ය ඉදිරියට මේ බණ දහම පැවැත්ගෙන යාමේදී අපි අනුගමනය කර යුතු දේවල් ගොඩාක් පුදුමියෙන් අපි දැනගත්තා. මම සිල් සමාදන් වුණා දැනට මාස 12 සිල් සමාදන් වෙනවා. මම අපේ මොනවද අපි ජීවිතය ගැන අපි අනුකම්පා වෙලා අපි සිල් සමාදන් කරන මේ මනුෂ්‍ය ජීවිතයේ ඉදිරියට යෑමේ පැවැත්ම පිළිබඳව දැනගැනීම පිණිසයි අපි සිල් සමාදන් වීමට අපි යමු. ඔව්. ඉතින් මෑණින් මම දුටි ප්‍රශ්නයක් අපේ සාකච්ඡා මාර්ගයෙන් ආගන්න මම ඉදිරිපත් වුණේ. ඇයි අපි සිංහල බෞද්ධ වශයෙන් මේ සීල ව්‍යාපාරයේ සීලේ අනුගමනය කිරීම පිළිබඳව පොය දවසකටවත් ඒ යොමු වෙන්නේ නැති මොකද කියලා ඔබතුමිය මේ පිළිබඳ සාකච්ඡා මාර්ගයෙන් අපට විසඳුමක් දෙන්න මම බලාපොරොත්තු වෙන තමයි ඔබතුමිය මේ ප්‍රශ්නේ ඔබතුමියට ඉදිරිපත් කරන්න. හරි. පොය දවසටවත් ඇයි මේ ධර්ම මාර්ගය යන්න මිනිස්සු යොමු වෙන්නේ නැත්තේ කියන එක නේද? ඒක කා සතු කාර්යයක්ද? තම තමන් සතු කාර්යයක් නේද? කැමැත්ත උපදින්නේ කා තුලද? තම තමන් ළඟ. තමාට වඩාම වටිනා පැත්ත කරගන්න ඕනේ කියලා ලෞකික පැත්තට නැඹුරු වෙන්නේත් කවුද?
තමම. මගේ ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා මට පොයේ දවසවත් නිදහස් කරගන්න ඕනෑ කියලා හිතන්නේත් කවුද? තමන්මයි. එහෙමනම් ඒ දවසට කිසිම දෙයක් දාගන්නේ නැතුව පොයේ දවසටවත් අඩු ගන්නේ අවුරුද්දකටම දවස් 12යි. ඒ දවස් 12වත් තමන් අඩුම තරමේ යොමු කරගන්නේ නැත්නම් ඒක එක එක්කෙනාගේ තියෙන කැමැත්තේ ස්වභාවය, හේතුඵලයේ කරගත්ත කම්මාවරණවල ස්වභාවය, ඒගොල්ලන්ගේ සංසාරයේ ගති පුරුදු බහුලව කරගෙන ආපු ස්වභාවය. පුබ්බේ කත පුඤ්ඤතා ශක්තියක් නැහැ කියන්න බෑ. ඒ ශක්තියක් තියෙනවා. ඒක මතු කරගන්න තාම හරියට කල්යාණ මිත්‍රේ හම්බ නොවුන ස්වභාවය. බණ අහනවා, සිල් රකින්නවා. හැබැයි බණ අහලා සීලේ පිහිටන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නේ නැතිකම. සිල් සමාදන් වෙනවා කියන්නේ එකක්, සීලේ පිහිටනවා කියන්නේ තව එකක්. ඔය වාගේම තමයි අපිත් අපේ ජීවිත ආරම්භයේදී කළේ. නමුත් අතහැරියේ නෑ. අපිට වැඩ තියෙනවා, අපි විවාහ වෙලා ඉන්නවා, අපේ දරුවෝ ඉන්නවා, මේගොල්ලෝගේ ඒ කටයුතු කරන්න ඕනේ කියලා අතහැරියේ නෑ. ඒ කටයුතු ටික මේ කටයුත්තට යන්න කලින් ඔක්කොම ටික අපි ඉවර කරගන්නවා, නිමා කරගන්නවා. එතකොට සතියකටම ඇති වෙන්න ස්වාමියාට වැඩට යන්න ඕන නම් ඒ ඇඳුම් පැළඳුම් ප්ලාස්ටික් කරලා තියෙනවා, මැදලා ඔක්කොම කරලා. මේ මම යන විදිහ ඔබ ජීවිතේ ගලප ගන්න ඕන නිසා මම මේක උදාහරණයක් ගන්නේ මා තුලින්. එතකොට එහෙම අපි සකස් කරනවා. ඒ සතියේ එයාට කෑම බීම කොහොමද ලැබෙන්නේ කියන මාර්ගයක් හදනවා අපි. ඒක ඌමනාව, කැමැත්ත, ඡන්දය. මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් හොයාගන්න Tamanට තියෙන ඌමනාව. මේකට කැපකිරීම, කැමැත්ත, ඌමනාව, අවංක භාවයක් නැත්නම් කවදාවත් මේ නිබ්බානගාමි මාර්ගයට යොමු වෙන්න බෑ. දැන් යම් කෙනෙකුට එහෙම තියෙන්න ඕනේ. මොකද ඡන්දා දෝසා බය මෝහා කියන්නේ අකුසලයේ පැත්තට, ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන්නේ නිවන පැත්තට. එතකොට ගොඩාක් තියෙන්නේ ඡන්දා දෝසා බය මෝහා පැත්තට තමයි කට්ටියගේ කැමැත්ත තියෙන්නේ. ඒ දවසත් කොහොම හරි මේ තමන්ගේ ලෞකික භෞතික පෘථග්ජන භාවයේ ආශාදේ උදෙසාම යොදා ගන්න තමයි මිනිස්සු ගොඩක් බලන්නේ. අපි ගොඩක් වෙලාවට එහෙම අය මේකට යොමු කරගන්න ඇදලා ගන්නත් බලනවා. එහෙම අපිට එහෙම කරන්නත් පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ තල්ලපු වැටේ හිටියේ චුන්දසූකරටවත් බණ කියන්න ගියේ නැති නිසා. මොකද බුදුහාමුදුරුවෝ හැමෝටම බණ කිව්වෙත් නැහැ. පිම්පිරු අය සොයාගෙන ගව් ගණන් ගිහිල්ලා හරි එයාට ධර්මය අවබෝධ කළා උන්වහන්සේ. සිටිපතුල් තුවාල වෙන තරම් දුර ගිහිල්ලා ඒ ධර්ම මාර්ගයට ගන්න පුළුවන් කෙනෙකුට මහා කරුණාවෙන් උන්වහන්සේ කළා. ඉතින් එහෙමනම් හැමෝම නිවන් දක්වන්න පුළුවන් කමක් බුදු පියාණන් වහන්සේට තිබ්බේ නැහැ. හැබැයි ගිහි කල බුදු පියාණන් වහන්සේ මෙහෙමත් කිව්වා, මම දුකෙන් මිදලා මේ සියලුම ලෝක සත්වයෝ දුකෙන් මුදවනවා කියලා. බුදු වුණාට පස්සේ මොකද කිව්වේ? ඔය කතාව කිව්වේ නැහැනේ බුදුහාමුදුරුවෝ. එතකොට මොකද කිව්වේ? මම දුකෙන් නිදහස් වුණා, මෙන්න උඹලට මාර්ගය. උඹලට මේ මාර්ගය අනුගමනය කළොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එකනේ කිව්වේ. එතකොට එහෙමනම් දුකෙන් නිදහස් වෙන්න මිනිස්සෙකුට උවමනාවක් තියෙන්න එපාය. දුකෙන් නිදහස් වෙන්න උවමනාවක් තිබ්බත් දුක දැනිලා තියෙන්නත් එපාය. ඒකවත් තේරෙන්නේ නැහැනේ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ දුක ලැබෙන වෙලාවට ඒක ඉතින් ඒ වෙලාවටනේ. සැප ලැබෙනට ඒකත් ඉතින් ඒ වෙලාවටනේ කියලා හිතන්නේ නැහැ. සැප ලැබෙනකොට පවත්වා ගන්න උත්සාහ කරනවා. පවත්වා ගන්න උත්සාහ කිරීම නිසා තමයි ඒක එහෙම වෙන්නේ නැති වෙනකොට දුක කියන දේ උරුම වෙන්නේ. එහෙනම් දුක කියන්නේ දෙවෙනි ඵලයක්. දෙවෙනි ස්වභාවය. සැපමයි අනිත් පැත්ත. ඔය කොහොමත් සැපමයි හඹාගෙන යන්නේ. හිතන්නකෝ. ගෙවල් දොරවල් යාන වාහන ඔය ලෞකික භෞතික දේවල් ගැන වැඩි මම කියන්න කැමතිත් නැහැ. ඒ ඔයගොල්ලන්ට ඒවා තේරෙනවා හොඳට. ඒවා මේ ගැන තමයි මිනිස්සුන්ගේ කොහොමටත් උවමනාව තියෙන්නේ. පොය දවසට පන්සලකට එන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ න අයන් ධම්මෝ පඤ්ඤා දුක්ඛඤ්ඤාස. ප්‍රඥාවන්තයා පන්සලට යනවා කියන එක එකක්, ධර්මායතනයකට යනවා කියන එක තව එකක්. ඒකත් තේරුම් ගන්න ඕන. මොකද පන්සල් වලට ගිහිල්ලත් හිතන්න එපා යන ඔක්කොම ප්‍රඥා සීල සමාධි වැඩ කියන මාර්ගය අනුගමනය කරනවා කියලා. දැන් හොඳට බලන්න පන්සලකට ගිහිල්ලා හැමදාම එක උපාසකම්මෙක් එකම තැනම වාඩි වෙලා ඉන්නවා. දැන් වෙන උපාසකම්මෙක් ඇවිල්ලා එතන වාඩි වුණොත් මොකද අරයාගේ? එයා යනවා එතෙන්ට යන වෙන කෙනෙක් වාඩි වෙලා. මේ පැහැදිලිව පේන දේවල්. එතකොට මොකද කියන්නේ? මමයි යොතන ඉන්නේ. ඔය හැමදාම මං එදා මේ අවුරුදු 25ක් තිස්සේ සීල් ගන්නකොට ඉඳගෙන හිටියේ මම ඔතන. දැන් ඇයි ඉඳගෙන? මෙහෙම කියන්නේ නැද්ද? එතකොට මේ රාග දේශ මොහ අයින් කරන්න ඇවිල්ලා මේ වපුරන්නේ මොනවද? අන්න ඒව තමයි වෙන්නේ ওই පන්සල් වල. ඉතින් එතකොට එහෙම නෙමේ ධර්මායතනවල. ඒ රාග දේශ මොහ කපන්නේ කොහොම කියන එක කියලා දෙනවා. ඉතින් ඒක කල්යාණ මිත්‍රයෝ තමයි දේශනා කරන්නේ. කල්යාණ මිත්‍රයෝ තමයි කියලා දෙන්නේ ඒක. කල්යාණ මිත්‍රයෝ බණ දේශනා කරන අතර අනිත් මේ පන්සල් වලම කියන්නේ මම කල්යාණ මිත්‍රයා නොවන කෙනා කියලා කියමුකෝ.
අන්න ඒ අය බහ දේශනා කරනවා. බවට හා වෙන ඒවා දේශනා කරනවා. බවට නසන දේවල්, බව නසන දේවල් දේශනා කරනවා. බව නසන ධර්මය, ධර්ම ශ්‍රවණය, අර බවට හා කරන දේවල් බහ. එහෙනම් ওই දෙකම අද දේශනා කරනවා. ওই දෙකම අපි තේරුම් ගන්න තරම් අපි ප්‍රඥාවන්ත හිතන්න පුළුවන් මනසක් තියෙන නිසා අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ අනුව තමයි අපිට පොය දවසකටවත් අඩුම ගන්නේ. දැන් අපි දැන් ඉන්නවා, දැන් මම මේක මේ උදාහරණයකට ගන්නෙ. මගේ කියන අපේ කියන එකක් නෙමෙයි. ළමයි ඉන්නවනේ, ළමයින්ට පොය දවසට කිසිම කටයුත්තක් දාගන්න එපා කියලා තියෙනවා. අනිවාර්යයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ කියලා. ඒකින්ද දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? වෙන කටයුත්තක් දාගන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් පිරිසක් ඉන්නවා. අපිට හැමෝටම කියන්න පුළුවන්. මෙහෙණින් වහන්සේ නම් කියයි අපිට තියෙන කටයුතු අපිනේ දන්නේ. කියන තැනට අපි කාගේවත් ද්වේෂය උස්සන්න යන්න ඕනේ නැහැ නේද? කැමති නම් ආවාවේ, අකමැති නම් නිකන් හිටපුවා. කැමති නම් නිවන් දැකපුවා, අකමැති නම් ගියාවේ. මෙන්න ධර්මයේ ගන්නවා නම් ගන්න, නැත්නම් නිකන් ඉඳි. ඉතින් ඔයගොල්ලෝගේ දෙයකට ගන්න. එච්චරයි ඉතින් තියෙන්නේ. අපිට බලෙන් බෑ පුතේ කිසි දෙයක් කරන්න. ඉතින් මේ කැමති ටිකක් නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අකමැති කොටසකුත් නැද්ද? නෑ. දැන් මේ අපේ සෝමරත්න මහත්තයා මේ ධර්මයේ දෙන්න අද දවසේ මේ විශාල කැපවීමක් කරලා මේ කරන එකට සමහර විට මීට වැඩි ආරාධනා කරන්නත් ඇති. ඉතින් ආවේ නෑනේ. හැමෝටම පුළුවන් ද නිවන් දකින්න? එහෙම පිනක් පහළ වෙන්නේ නැහැ. එහෙම උමනාවක් ඇති වෙන්නේ නැහැ පුතේ. අපි හිතුවට. ඒකයි. හරි. ගැටලුවක් තියෙනවා නම් කියන්න. මගේ නම දා කියන්නේ. ඔව්. දහය හමාරයි. අපිට තව තියෙනවා 11:00 වෙනකම් පැයක් තියෙනවා. බුද්ධ පූජාව තියලා දාන චුට්ටක් වළඳන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලන්ගේ ගැටලු වලට ප්‍රශ්න කාලේ රං හා සමානයි. අපතේ යවන්න එපා. ගැටලු වලට උත්තර සපයා ගන්න. මොකද සෝමරත්න මහත්තයා මේ බොහෝම කාලෙක ඉඳන් හරිම උවමනාවෙන් කැමැත්තෙන් මෙච්චර දුර ඉඳලා එතුමා අපේ ධර්ම ආයතනයට එනවා. අපේ ආරාමයට එනවා. ධර්ම සාකච්ඡා කරනවා. එතුමාත් යම් යම් අවස්ථාවලදී ඒ තමන්ට අවබෝධය ලැබෙනකොට කියනවා මම දැනුයි දැනගත්තේ. මට දැනුයි අවබෝධ වුණේ කියන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එකයි. යම් යම් නොදන්නා කරුණු තමන්ට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ කාලය අතහරින්න එපා. සීමිතයි කාලේ. පැයක් කියන්නේ බොහොම වේගයෙන් ගෙවෙනවා. ඒක නිසා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් ප්‍රශ්න කියන එක මෙහෙමනේ නේද? ප්‍රශ්න තියෙන අයත් ඉන්නවා, ප්‍රශ්න නැති අයත් ඉන්නවා මේ ලෝකේ. ප්‍රශ්න නැති අය කවුද? ප්‍රශ්න නැති අය තමයි අරහතුන් වහන්සේලා. එයාට ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ඉවරයි. නේද? ආයි ප්‍රශ්නයක් නැහැ කිසිම. තවත් ප්‍රශ්න නැති කොටසක් ඉන්නවා. ඒ කවුද? කිසිම දෙයක් දන්නේ නැති අයටත් ප්‍රශ්න නෑ. ඒගොල්ලන්ට ප්‍රශ්න නෑ. ඔහේ හම්බ වෙනවා, ඔහේ කනවා, ඔහේ බොනවා, ඔහේ ඉන්නවා, ඔහේ ජීවත් වෙනවා, ඔහේ ගලනවා, ගඟ පැත්තටම දිගටම යනවා. එයාට ප්‍රශ්නද? අනේ අපි ඔය ලැබෙන දෙයක් කාලා බීලා ජීවත් වෙලා ඉන්න මොනවද ඔය කියන්නේ නැද්ද? ප්‍රශ්න නෑනේ. එhmenan එහෙම පිරිසකුත් ඉන්නවා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැති තවත් කෙනෙක් ඉන්නවා උතුම් වූ අරහත්ත්වයටපත් වුණු අරහතුන් වහන්සේලාට මේ කිසිම ප්‍රශ්නයකුත් නැහැ. ඒ ප්‍රශ්න වලට උත්තර සැපයලා ඉවරයි. අධ්‍යාත්මික විමුක්තියටපත් වෙලා ඉවරයි. විමුක්තියටපත් නොවූ අයටත් ප්‍රශ්න නැහැ. දන්නේම නැති පෘථග්ජන පුද්ගලයාට ප්‍රශ්නයක් නැහැ. ඇයි? දන්නේ නැති නිසා. ආර්ය ශ්‍රාවක උත්තම වූ ස්වභාවයටපත් වුණ කෙනාට ප්‍රශ්න නැහැ. ගැටලු වලට විසඳුම හම්බ වෙලා ඉවර නිසා. එhmenan ඉතින් ඒ අතරනේ ඔයගොල්ලෝ ඉන්නේ. ඒ අතරතුරයි ඔයගොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලන්ට ඉතින් ගැටලුවක් තියෙනවා නම් කියන්න. කියන්න. මොනවත්ම ගැටලු නැහැ. දැන් අර තියෙනවනේ සූත්‍රයක් උපාලි සූත්‍රය කියලා. උපාලි ගෘහපති කියලා අහලා නැද්ද? අහලා තියෙනවා. දැන් මේ උපාලි ගෘහපති ළඟට නිගණ්ඨ නැහැ මේ බුදු පියාණන් වහන්සේ ළඟට එනවා
උපාලි ගෘහපති නිගණ්ඨනාත පුත්තගේ ගෝලයෙක්නේ. එතකොට දීඝ තපස්සී කියලාත් ඉන්නවා ගෝලෙක්. එයා කලින්ම පිණ්ඩපාතේ ගිහිල්ලා වෙලා තිබුණ හින්දා බුදු පියාණන් වහන්සේ හමුට එනවා. ඇවිල්ලා ආපහු බුදු පියාණන් වහන්සේ අහනවා දීඝ තපස්සිට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරන අහනවා දීඝ තපස්සී ඕගොල්ලන්ගේ මේ නිගණ්ඨනාත පුත්ත කර්මය ගැන කියනවාද? ඔව් කර්මය ගැන කියනවා. කර්ම කීයක් තියෙනවද? කර්ම 3ක් තියෙනවා. මොනවද ඒ කර්ම? කර්ම කියන්නේ පැවැත්මට හේතුනේ. එතකොට කර්ම තිබුණොත් එතන පැවැත්මක් නේ තියෙන්නේ. විපාකයක් විඳින දේ. ඒ කියන්නේ එහෙමනම් ඒක අකුසලයේ වෙන්න ඕනේ. එහෙනම් පව සහ පවේ පැවැත්මට කියන එක තමයි මේ කර්ම කියලා කියන්නේ. ඒතර දැන් අහනවා කර්ම කීයක්ද? 3යි. මොනවද? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. ඒතර බුදු පියාණන් වහන්සේ කිව්වා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. දැන් අරගොල්ලෝ කියන්නේ දණ්ඩ කියලා. දැන් මේ නිගණ්ඨනාත පුත්තලා. ඒතර බුදු පියාණන් වහන්සේ මේ තුنين බලවත්ම මොකද්ද? ප්‍රධාන වෙන්නේ මොකද්ද? කාය දණ්ඩේනේ. නිගණ්ඨනාත පුත්ත කියනවා මේ දීඝ තපස්සී කියනවා. කාය දණ්ඩනේනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා නෑ දීඝ තපස්සී මනෝ දණ්ඩනයයි ප්‍රධාන වෙන්නේ. නෑ එහෙම වෙන්නේ නෑ. කාය දණ්ඩනේම තමයි ප්‍රධාන වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න මේ කතාව කියලා දීඝ තපස්සී ඒකමයි කාය දණ්ඩනමයි. ඒ කියන්නේ කායින් කරන ක්‍රියාව මතමයි කර්මය සිදු වෙන්නේ පැවැත්මට කියලා යන්න. ගියාම මගදී හම්බ වෙනවා උපාලි ගෘහපති අර නිගණ්ඨනාත පුත්තලයි. දැන් ඒ කට්ටිය හම්බ වුණාම කොහෙද ගියේ කියලා අහපම කියන බුදුහාමුදුරු හම්බෙන්න ගියා. මේ මෙහෙම කිව්වා. හොඳ ශ්‍රාවකයා. බුදුහාමුදුරුවෝ පරදවලම ඇවිල්ලා තියෙනවා. මේ කාය කර්මයේම තමයි ප්‍රබල කියලා හිටන් කියනවා. කිව්වහම උපාලි ගෘහපති කියනවා මම ගිහිල්ලා තව ටිකක් හොඳට පරාජය කරලා වාද කරලා එන්නම් කියලා උපාලි ගෘහපතියා නිගණ්ඨනාත පුත්තගේ ගෝලයා ප්‍රධානම ඒ පළාතේ හිටපු ධනවත්ම සිටුවරයා. ඉතින් එයාගෙන් තමයි යැපෙන්නේ මේ නිගණ්ඨනාත පුත්තලා. ඒකෙන්ද අර දීඝ තපස්සී කිව්වා නෑ යවන්න එපා. ওই බුදුහාමුදුරු ළඟට ගිය කෙනෙක් ක්ලේශයකට ආපහු එන්නේ නෑ. යවන්න එපා ශ්‍රාවක බවට පත් වෙනවා. ඔය ගියේ යන කෙනා. ඊට පස්සේ කිව්වා නෑ එහෙම වෙන්නේ නෑ කියලා කොහොම හරි උපාලි ගියා බුදුහාමුදුරු ළඟට. ගිහිල්ලා ඉතින් අර විස්තර ඇහුවා. ආලා පැත්තකින් ඉඳගෙන කියනවා ස්වාමීනි මේ කාය දණ්ඩයමයි මේ කයින් කරන වැරද්ද තමයි මේ අකුසලට මූලික හේතුව වෙන්නේ. කයින් කරන ක්‍රියාවලිය. ඊට පස්සේ දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා දැන් ඉතින් මේක උදාහරණ වලින් කියලා දෙන්න වෙන්නේ. ඊට පස්සේ කියනවා උපාලි ගෘහපතිය දැන් එක පුද්ගලයෙක් ඉන්නවා නිගණ්ඨයෙක්. ඒ නිගණ්ඨයා උණු වතුරමයි පාවිච්චි කරන්නේ ඇල් වතුර පාවිච්චි කරන්නේ නැහැ. මෙයාට රෝගයක් හැදෙනවා. හැදුනාම කියනවා ඇල් වතුර පාවිච්චි කළොත් විතරයි ඔය ලෙඩේ හොඳ වෙන්නේ. ඒ වුණාට මෙයාගේ ස්ථිරවම තියෙන්නේ උණු වතුරමයි මම පාවිච්චි කරන්නේ කියලා කාය දණ්ඩ නෙමෙයි තුල පිහිටලා. උණු වතුරමයි. ඊට පස්සේ එයා මිය යනවා. දැන් අහනවා උපාලිගෙන් බුදු පියාණන් වහන්සේ එයා කොහේ ඉපදෙන්න ඇද්ද? ඒ කාය දණ්ඩනේ ප්‍රධාන. දැන් එයා උණු වතුරනේ පාවිච්චි කරන්නේ. ඇල්දිය පාවිච්චි කරන්නේ නැහනේ. හැබැයි ඇල්දිය පාවිච්චි කරොත් ලෙඩේ හොඳ වෙනවනේ. එහෙම කියද්දි ඒක කරන්නේ නැතුව උණුදියම පාවිච්චි කරලා මැරෙනවනේ. දැන් මිය ගියාම කොහෙද උපදින්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මනෝකායික දෙවි කෙනෙක් වෙලා. එහෙනම් ප්‍රධාන උනේ මොකද්ද? මනෝ කර්මයනේ බුදු පියාණන් වහන්සේ. මේ කියපු දේ හරියට කියන්න ඉස්සලා කිව්වේ කාය දණ්ඩ නෙමෙයි ප්‍රධාන වෙන්නේ කියලා. ඒ හරියට කියන්න හිතලා බලලා කියන්න කියලා. දැන් ඊට පස්සේ දැන් මෙයාට තේරුණා. මෙයා තේරුම් ගත්තා කොහොමත් උපාලි ගෘහපති. ඊට පස්සේ කිව්වා නෑ කාය දණ්ඩෙමයි කියලා. ඊට පස්සේ කියනවා එහෙමනම් උපාලි ගෘහපතිය මේ දැන් මෙහෙම නිගණ්ඨයෙක් ඉන්නවා මෙහෙම ප්‍රතික්ෂේප කරන ඒ වගේම මේ නාලන්දව කියන්නේ විශාල නගරයක්. මේ නගරේ විශාල මිනිසුන් කොටසක් ඉන්නවා. මේ මිනිසුන් ශක්තිමත් පුරුෂයෝ යම් කිසි ප්‍රමාණයක් නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇවිල්ලා මේ මුළු නගරේම මිනිසුන් මරා දානවා. මේ මිනිස්සුන්ට කොච්චර වෙලා යයිද කියලා අහනවා. එතකොට කියනවා ශක්තිමත් පුරුෂයෝ එක්කෙනෙක් නෙමෙයි 30ක් 40ක් ආවත් මේක නම් කරලා ඉවර කරන්න බෑ. ඒකත් කාය දණ්ඩනේනේ. සතුන් මැරීම වෙන්නේ කායෙන් කරන ක්‍රියාවලියටනේ. එහෙනම් දැන් මේගොල්ලෝ කිව්වේ කාය ක්‍රියාවලිය කියලානේ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා ඇයි ඒ කියලා හිටන්. නෑ එහෙම කරන්න බෑ. ශක්තිමත් පුරුෂයන් කොච්චර ආවත් මේ ඉවර කරන්න බෑ. හොඳයි. එහෙමනම් මේ චේතෝ
වශීභාවයට පත් වුණු යම් ඍෂිවරයෙක්. එතන තියෙන ඍෂිවරයෙක් කියලා මේ ප්‍රඥා විමුක්තිය ගැන නෙමෙයි කියන්නේ. යම් ඍෂිවරයෙක් ඇවිල්ලා එයා මේ සිත වශීභාවයට, ඒ කියන්නේ කසින වඩලා වශීභාවයට ඔය පුළුවන්කම තියෙනවානේ මේ තේජෝ කසිනේට සමවැදුනොත් යම් කිසි කෙනෙක් අලු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට අන්න ඒ වගේ වශීභාවයට පත් වුණ කෙනෙක් ආවොත් කොච්චර වෙලා යයිද? මයික සුළු මොහොතකින් අසර සනකින් මේ නාලන්දාව නෙමෙයි නාලන්දාව වගේ පහක් අයක් කර විනාශ කරන්න. ඒ මොකක්ින්දද මේ උපාලි? එයාගේ මනෝ වශීභාවයේ මනෝ කර්ම හොඳයි. කල්පනා කරලා කියනවා. ඊට පස්සේ කියනවා ඔබේ නිගණ්ඨයෝ දැන් ඇවිදිනවා පිණ්ඩපාතේ. එතකොට ඕනෑ තරම් සත්තු පුංචි කෘමීන් පණුවෝ සත්තු මැරෙනව නේද? ඔව්. එතකොට ඒ සත්තු මැරීම ගැන මොකක්ද ඔබලාගේ අදහස? නෑ ස්වාමීනි, එතන අපි නොදැනුවත් කාය කර්මය සිදු වුණාට ස්වාමීන් වහන්සේ එතන චේතනාව පිරිසිදුයිනේ කියලා කියනවා. ආයෙනම් මොකද්ද මේ ඔය කියන්නේ කියලා අහනවා. එතන කියන මොකද්ද? මේ මනස තමයි මූලික වෙන්නේ කියන එක කොහොම හරි උපාලිට තේරෙනවා. තේරුණාම උපාලිම වැඳ වැටෙනවා. ස්වාමීනි, මට පළවෙනිම කිව්ව දෙවිම මට මේක තේරුණා. මට පළවෙනි කියපු දෙයින්ම මට මේ තේරුණා මනෝ කර්මය නැත්තම් මනෝ කර්මය මත තමා මේ සංසාර ගමනේ පව් අකුසල් කට්ටිය සිදු කරන්නේ හැමෝම. එමනම් මේ මනෝ කර්මය ප්‍රබල වෙනවා මිසක් කාය වචී. ඒකනේ අපි කිව්වේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය කිව්වා. ඊළඟටනේ භාසති කරෝති දෙක. මේගොල්ලෝ හොයා අල්ලගත්තේ මේ ක්‍රියාව. ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයෝ දකින්න දැක්මනේ. නිගණ්ඨනාත පුත්තලා. එතකොට මනස නේද පිරිසිදු කරගන්න බුදුහාමුදුරුවෝ කිව්වේ. අන්න ඊට පස්සේ එයා උපාලි ගෘහපතිට ධර්මයේ දේශනා කරනවා. උපාලි ගෘහපති සෝතාපන්න වෙනවා. ඊට පස්සේ යනවා. ඉතින් ඊතුරු කතාව ඕනේ නැහැනේ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ මනස ප්‍රබල වෙනවා කියන්නයි මම ඒක කිව්වේ. ඔයගොල්ලෝ අවසරයි අපේ මේ සමාජයේ එක දේවල් දැනුවත් තියෙන අය දැනුවත් නැති අය පාවිච්චි කරන වචනයක් තමයි හැම දෙයකම මගේ කර්මය කියලා පාවිච්චි. ඔව්. ඔව්. මුලින් පෙරුණාට කර්මය. ඔව්. මේ පාර ගියේ පාර 100ක් නෑලා මේ පාර 50ක් මේ කර්මෙට මේ පාර 50යි නේද? ඔව්. ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. ඒකට මේ අපේ ජීවිතේ දැන් ගොඩනැගිලා තියෙන ඔය මං කියපු කර්මය කියන එක ඒක නැති කරගන්න ඔබතුමීගෙන් මොකක්ද ඒකට කියන්නේ කියලා. සියල්ල කර්මයෙන්ම සිදු වේද? සියල්ල කර්මයෙන් සිදු නොවේ. සියල්ල කර්මයෙන් සිදු වේයයි කියන්නේ නිගණ්ඨනාත පුත්‍රලාය. බුදු පියාණන් වහන්සේ සියල්ල කර්මයෙන් සිදු නොවේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුවක් සැකසුනොත් ඵලයක් ලැබෙන හේතුඵල ධර්මතාවයකුයි. එනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ හේතු සැකසුවේ නැත්නම් කර්මය සිදු වෙයිද? නෑනේ. එහෙනම් කර්මය කියන්නේ එක් කොටසක් පමණයි. කර්මය මූලික කරන්න බෑ. හේතු සැකසුනේ නැත්නම් කර්මය කියන තැනට එනකොට භව කියන තැන එන්නේ පටිච්චසමුපාදේ. එතකොට භව තමා තුළ අර අකුසලේ මතු නොවුනොත් කර්මය සිදු නොවෙන්නත් පුළුවන්, කම්මක්ඛය කරන්නත් පුළුවන් නේද? එහෙනම් අපිට කර්මය කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න පුළුවන්. ඇයි කර්මය වෙනස් කරන්න පුළුවන්? භව කියන තැනට අපි තුල අර මේ අකුසලයේ බිහි වෙන්න කලින් නිරෝධ කරන්න බැයිද? භව නිරෝධෝ, ජාති නිරෝධා, භව නිරෝධෝ, උපාදාන නිරෝධා, භව නිරෝධෝ, තණ්හා නිරෝධා. ඉතින් නිරෝධ කරන්න පුළුවන් නේ අවිද්‍යාව. නිරෝධ කරන්න. එහෙමනම් කර්මය කියන්නේ එක දෙයක් පමණයි. ඒක අර සූවිසි ප්‍රත්‍යවල එකක් විතරයි. ප්‍රත්‍ය තියෙනවා 24ක්. ඒකෙන් ප්‍රත්‍ය 16ක්ම සසර ගමනට. ඊටු ටික විතරයි නිබ්බාණයට. එහෙමනම් කර්මය කියන එක වෙනස් කළ හැකි නිසා තමා අපිට මේ ගමන යන්න ලේසි වෙන්නේ. කර්මය සදාකාලික නම් කර්මයෙන්ම වෙනවා නම් අපි කොහොම ගැලවෙන්නද? ඒකයි. කොහොම ගැලවෙන්නද? ඉතින් දැන් උදේ තේ දීවනේ. ඒකට ගියොත් මේක නෑ. තව තියෙන්නේ 11ට විනාඩි 10ක් විතර. ඒ 10ත් ඉවර වුණාට පස්සේ දෙන්න ඕන දෙයක්. ඉන්න පොඩ්ඩක්. ඔබතුමාගේ අනුකම්පාව ඉන්නකොට විනාඩි 10ක් විතර තව තියෙනවා. 10 11ක්. මන් දන්නේ නැති ඔබට වටිනාකම තියෙන ලෞකික භෞතික අපේ සෝමදත්ත මහත්තයාට කොහොමද තියෙන්නේ මෙතන දැන්
ධර්ම දානය දෙන්නත් ඕනේ. ආහාර දානය දෙන්නත් ඕනේ. වස්ත්‍ර දාන දෙන්නත් ඕනේ. ද්‍රව්‍ය දාන දෙන්නත් ඕනේ. දැන් ගොඩාක් තියෙනවානේ. ඉතින් දැන් ධර්ම දානේ ඇති වාගේ හිතනවා නම් ආහාර දානේ දුන්නට කාර්යයක් නැහැ. හැබැයි ආහාර දානයත් වස්තු දානයත් වස්ත්‍ර දානයත් ඔක්කොම ලෞකික ජීවිතේට. හැබැයි ධර්ම දානය අධ්‍යාත්මික විමුක්තියට. සියලුම දානයන් අතරින් ප්‍රබල වෙන්නේ ධර්ම දානය. ධම්ම දානං ජිනාති. සබ්බ රසෝ ධම්ම රසං ජිනාති. සබ්බ රතින් ධම්ම රති ජිනාති. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. නේද? එච්චරයි මං කියන්නේ. කැමති නම් ඔතන. එතකොට තව ප්‍රශ්න තියෙනවද පුතා? ඔව්. පටිච්ච සමුප්පාදේ එන්නානේ උපාදාන පත්‍ය භව කියලා. දැන් ඔය භව කියන තැන හේතු සකස් වෙන්නේ මෙතනින් චුත වෙනකොටම තවත් භවයකට හේතු නිර්මාණය වෙන එකනේ. එහෙමද මම නෑ පුතා. තවත් භවයකට යන්න කියන්නේ තවත් ජීවිතයකට යන්න මෙහි කර්ම රැස් වෙලා ඉවරයි. භව කියන එක තන තමයි මේ ඔක්කොමලා භව තමයි රැස් කරන්නේ. කර්ම බීජ. කර්ම බීජ කියන්නේ තව උපතකට හේතු. බීජ තිබ්බොත්නේ පැලවෙන්නේ. කම්ම නියාමයේ බීජ නියාමයේ පැලවෙන්න බීජ තියෙන්න ඕන. දැන් බීජ හොඳට පෝෂණය කරගෙන ඉන්නේ කර්ම බීජ නැත්තම් භව නැත්තම් ආසව. ඔය ආසව කියන්නේත් කර්ම බීජ කියන්නේත් විඥාන බීජ කියන්නේත් ඔය තන්පතු කියලා කියන්නේත් නේද? ඔය ඔක්කොම එකක්. දැන් අර උපාදාන පත්‍ය භව කියනකොට දැන් කර්ම ටික සකස් වෙලා ඊට අනුකූල භවයක් සැකසෙලා දැන් භවයක් කියන්නේ භවයක් නෙමෙයි. භව ඕන තරම් තියෙනවා. දැන් හිතන්නකෝ පුතා මෙහෙම. දැන් ඔයාලට තරහක් එනවා. මං කියන්නම්කෝ දැන් මේක මේ යන්නේ ගැඹුරු ධර්මයේනේ. ඔයාලට තරහක් එනවා. ඔයා තරහව ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනකොට ඒ තරහෙන් ඔයා බයිනවා. බයිනකොට ඒ අකුසලයට ඇති කැමැත්ත නෙමෙයිද? එහෙනම් උපාදානය වෙලා හැබැයි බැනලා ඉවරනකොට ඔයාලට ළඟ භව බිහි වෙලා මොකද්ද? දේශ භවක් බිහි වෙලා. එහෙනම් දැන් ඔහොම වෙන්නේ නැද්ද? අන්න ඒක ගල්ප ගන්න ජීවිතේට. අපි මේ ධර්මයේ තියෙන බර වචනත් එක්ක හැප්පෙන්න යන්න එපා. හැබැයි Taman තුලින් සිදුවන ක්‍රියාකාරීත්වයේ ධර්මයට ගලපා ගන්න. අන්න ඒක තමයි. එතකොට එදිනෙදා ජීවිතයේදී ගලපා ගැනීම තුලින් තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී වෙන්නේ. එදිනෙදා ජීවිතය තුලින් ගලපා ගැනීම තමයි ජීවිතයටයි ධර්මය ඕන වෙනවා කියන්නේ. නැතිව ප්‍රසිද්ධියට අරකට මේකට නෙමෙයි දරුවෝ. ධර්මය ඕන වෙන්නේ තනිව නිවන් දකින්න තමන්ගේ අධ්‍යාත්මික විමුක්තියට. එහෙනම් තමන් කරන කියන හිතන දේවල් තුල තමයි මේ කර්මය දැන් මේ කීවෙත් වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම කියලා. ඒතර කර්ම කියන එක සකස් නොවන තැනට කටයුතු කරන්න පුළුවන්. භව කියන්නේ එකක්, භවය කියන්නේ තව එකක්. භව ඕන තරම් තියෙන භවය කිව්වොත් එකයි. භව කිව්වොත් ගොඩයි. එහෙනම් තරහ එන වාර ගොඩක් නැද්ද? ඒතර භව ගොඩක් නේ. ආසාවෙන් බැඳෙන වාර ගොඩක් නැද්ද? එහෙනම් රාග භව ගොඩක් නේ. තරහ භව ගොඩක් සිද්ධ වෙනකොට ද්වේෂ භව ගොඩක් නෙමේද? ගොඩක් නේ. එහෙනම් කොහොමද භවය කියලා එක වචන කරන්නේ? එහෙම කියන්න බෑ. භවපච්චයයි ජාති. එහෙනම් භව වෙන්නේ උපාදානය කරගත්තොත්. උපාදානය කරගන්නේ මොකද්ද? තණ්හා පච්චය උපාදාන. එහෙනම් තණ්හා වෙන්නේ මොකේකටද? වේදනා පච්චය තණ්හා. එහෙනම් වේදනාව වෙන්නේ මොකද්ද? සතුටක් ලබන්නේ. මම යට හොඳට බැනලා සතුටුුනේ නැද්ද? එහෙනම් එතන සතුටක්. මම මෙහෙම ආසාවෙන් බැඳිලා යමක් මම ප්‍රියතාවයට මම ඉෂ්ට සිද්ධ කරගත්තා කියන තැන සතුටක් එන්නේ නැද්ද? එනවා. එහෙනම් ඒ දෙකම රාගය සහ ද්වේෂය නේද? ඒකට කැමැත්තෙන් බැඳුනේ ඒකේ ආස්වාද භුක්තිය උදෙසා නේද? එහෙනම් ආස්වාදයේට ආදීනව දන්නේ නැති නිසා තමයි අපි මේ ලෝක සත්වය හැමතිස්සෙම අවිද්‍යාව ඇත්ත දන්නේ නැති නිසා අර විදිහට දිගටම කරගෙන තමන්ගේ ආස්වාද භුක්තිය මත අවිද්‍යාව, තණ්හා, කර්ම කියන තැනට එන්නේ. එහෙනම් අවිද්‍යාව දුරු වෙනවා මෙතන භව නිරෝධ කරන්න තණ්හාවෙන් නොබැඳෙන්න දුරු වෙන්නේ අවිද්‍යාවයි. හැබැයි ඔය ඔක්කොම වෙන්නේ එකටයි. අවිද්‍යාව මුල පටිච්චසමුපාදේ කියලා. මම සමා වෙනවට මට දැන් ඔබ වහන්සේ කියාපු එක අකුරක්වත් එහෙම නෑ. ඔව් තව තේරුම් නැත්තම් කියන්න. මට දැනගන්න ඕන දැන් අපි භවයක් දැන් සකස් කෙරුවානේ. දැන්
ජීවත් වෙද්දී උපාදාන පත්‍ය භව කියන භවයක් සකස් කරගත්තා. ඊට පස්සේ දැන් ඒ භවයට අනුකූලව අපි කොතන හරි භව වුණාන් පස්සේ 31 තලේ කොතන හරි උපතක් ලබනවා. මෙතනින් චුත වෙනකොට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙලා ඉවරයි නේද මම? ඔව් ඒකට හේතු සැකසුණා. ඊට පස්සේ මම අහන්නේ දැන් අපි මං හදාගත්තු හේතුන්ගේ ඵල නිසා මම සතර අපායට හේතු හදලා තිබුණා කියමුකෝ. ඔව්. ඊට පස්සේ මං අදයි මැරුණේ. ඔව්. දැන් අපේ ගෙදර මට පින් දෙන දාන දෙනවා. ඔව්. හත් දවසේ දාන වින්දකාර දන් දීලා මට පින් දෙනවා. ඉතින් මට දැනගන්න ඕනකම තිබුණානේ මහත්තයා. එතකොට මට ඒ පින් ලැබෙනවද කියන එක තමයි දැනගන්න ඕනේ. හරි. පින් ලබා ගන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නේ එක්කෙනයි. කවුද? පරදත්තූප ජීවී කියන ස්වභාවයට විතරයි. තිරිසනෙක් වෙලා හිටියනම් මේ දෙන පින ගන්න පුළුවන්ද? බෑ. දෙවියෙක් වෙලා හිටියනම් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා තමයි. ඔන්න ඕකත් හොඳ ප්‍රශ්නයක්. අය පින් අනුමෝදන් කරනවා කියන එකෙන් මොකක්ද අපි කරගන්නේ කියන එක. පින් අනුමෝදන් කිරීම, කමා කිරීම, එතකොට මෛත්‍රී කිරීම. ඉතින් මේ වගේ අපි අදහස් කරන්නේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදෙනවා කියලා. ඒතර පින් අනුමෝදන් කිරීමෙනුත් වෙන්නේ ණය ගනුදෙනුවකින් මිදෙනවා කියන එක. සැබවින්ම අපි පින්කම් කරනවා. දැන් අපේ සෝමරත්න මහත්තයත් මේ කරන්නේ පින්කම. ඇයි? ඒ තමන්ගේ මිය පරලෝකීය අයට පින් අනුමෝදන් කරන්න. ඒක කළ යුතු දෙයක් කියලා එතුමට හිතෙනවනේ. එතකොට පින් අනුමෝදන් කළ යුතු. ඇයි ඒ? තවම ණය ගනුදෙනුවෙන් නිදහස් වෙලා නැති නිසා. යම් දවසක් එනවා. ඒක මං කියන්නේ ඔබට. ඔබ කිව්වොත් ඔබ පින්කම් කරන්නේ. ඒක නිසා යම් දවසක් එනවා ඒකෙන් මිදෙන තැනට හිතපත් වීම. එදාට ගනුදෙනු ඉවරයි හැබැයි. අන්න ඒක චිත්ත ස්වභාවයක්. ඒ ගනුදෙනු ඉවරයි. දැන් ඔවා කරන්නේ සංසාර ණය ගනුදෙනුවෙන් නිදහස් වෙන්න නේද? ඔව්. එතකොට ඒ ණය ගනුදෙනුවෙන් නිදහස් වීමත් උපාදානය කරගෙන නැද්ද? උපාදානය කරගෙන ඉන්නේ. දැන් බිරිඳ මිය ගිහිල්ලා දැන් බොහෝ කල් නේද? තවමත් තේරුම් ගත්තද යථාර්ථය? යථාර්ථය තේරුම් ගත්තේ නැහැ. තාමත් පින්කම් කරලා අනුමෝදන් කරනවා, කඳුළු සරනවා, අනේ හිටියනම් කියනවා. කවදාවත් වෙන දෙයක්ද? නෑ කවදාකවත් වෙන දෙයක් නෙවෙයි. ඒ ටික තේරුණා නම් ගනුදෙනුව නිමා වෙනවා. නමුත් තව ගනුදෙනුව නිමාද? නෑ ගනුදෙනුව නිමා නෑ. ඇයි අපි ගනුදෙනුව නිමා කරගන්න පින් පැමිණවීමක් කරන්නේ? හිතන්න මෙහෙම. දැන් බලන්න තමන්ගේ ප්‍රියතම කෙනෙක්, එහෙම නැත්නම් අපි හිතමු අම්මා නැත්නම් දරුවා හරි තාත්තා හරි තමන් ප්‍රිය කෙනෙක් ඉන්නවනේ. ඒ කෙනා මිය ගිහිල්ලා ඕගොල්ලෝ පින්කම් කරනවා නේද? පින්කම් කරනවා. දවස් 7න් මාස 3න් අවුරුද්දෙන් 2න් 3න් කරනවනේ. 10න් 15න් එන හිටන් කරනවනේ නේද පින්කම්? ඔව්. ඇයි? ඒගොල්ලෝ ඔබට මතක් වෙනවා නේද? මතක් වීම ස්වභාවිකද අස්වාභාවිකද? ස්වභාවිකයි. අපි ඇසුරු කළ කෙනෙකුගේ සංඥාව අපේ මනසේ තියෙනවා. එයා ආපහු සිහිපත් වීම කියන එක ස්වභාවිකයි. දැන් සිහිපත් වුණාම සිහිපත් වීම සංඥාව කියන ස්වභාවයෙන්ම නිරෝධ වෙනවද? නෑ. අපි මොකද කරන්නේ? ඒක ගැන හිතනවා. අනේ හිටියනම් මෙහෙමයි පින්කමක් කරන්න ඕන. දැන් මේ පින්කම් කරන එක පැත්තක මේ මොකද්ද කරන්නේ? මේ ගැන හිතනවා. හිත දැන් ගනුදෙනුව අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා. ඒ ටික දැක්කද? ඒ ටික දැක්කේ නෑ. පින්කම කරන්න ඕනේ මිය ගිය කෙනා වෙනුවෙන්. හැබැයි මිය ගිය කෙනාගේ සංඥාව මනසේ තියෙන බව සැබෑව. හැබැයි නමුත් ඒ සංඥාව ආපුවම මතකයට ආපුවම දෙනවනේ මනසින්. ඒව මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං කියන ස්වභාවය. ඒක තවත් විදිහකින් අයිති වෙන්නේ දීගංවා කියන එකට. තවත් දෙයක් වශයෙන් අස්සපස්ස කරන්න ඕන තැන අස්සපස්ස කරන්නේ නැතිකම. නම් සමුදේ නිරෝධ කරන්න ඕන තැන සමුදේ නිරෝධ නොකිරීම. තවත් විදිහකින් අනුශය බිහි වෙන තැන අනුශය බිහි වෙනවා ආසව තුලනොත් දීගංවා වශයෙන්ොත් අනුශය බිහි වෙනවා මේ වර්තමාන මොහොතේ රසංවා වශයෙන්ොත් රසංවා කියන්නේ පංචද්වාරයට ඒ මොහොතට ගෝචර වෙන දේවල් උනොත් අනුශය උපදිනවා. දීගංවා වශයෙන් ආසව තුලනොත් අනුශය උපදිනවා. බරපතලම දේ තමයි අපිට මේ පංචද්වාරයේ දේ ක්ලෝස් කරගන්න නවත්ත ගන්න පුළුවන්. නමුත් දීගංවා වශයෙන් එන එක තමයි අපි ආසව වශයෙන් එන ආසවානුශය ඥානය කියන්නේ මෙන්න මෙතන තමයි අන්තිමටම අවබෝධ කළ යුතු තැන වෙන්නේ. එතකොට දැන් එච්චර විග්‍රහ කළත් අපි මේ පින් අනුමෝදන් කරන්නේ මොකටද කියන එක තේරුම් ගන්න.
දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මිය ගිය කෙනා වරින් වර මතක් වෙනවනේ. ඔය වෙලාවට මොකක් කරන්න කියලාද කියලා තියෙන්නේ. මොකක්ද අපි කළ යුතු වෙන්නේ? මොකක්ද අපි උපාදානයෙන් මිදෙන්න කරන්න ඕනේ? ඕගොල්ලෝ පින් කරපු අය නෙමෙයිද? ඕගොල්ලෝ පින් කරපු අය. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ආදරණීය බිරිඳ මතක් වෙනවා. මතක් වෙන මොහොතේ කඳුළු සලන්නවත්, ಗುಣ කියන්නවත්, විස්තර කතා කරන්නවත්ද තියෙන්නේ? නෑ. එව්වා තව තවත් ආසවේ තර වෙන තේවල්. එහෙම නෙවෙයි. අද දවසේ කරන්නා වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයක්. එහෙම නැත්නම් දැන් අද දවසේ නම් මේ පින්කමක් කරනවනේ. දැන් බිරිඳ මතක් වෙන ඊට කලින්නේ. ඒතර ඒ වෙලාවට මා විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබට අනුමෝදන් වෙත්තා. ඔබ සුගතිගාමී වේවා. මේ ධර්ම ශ්‍රවණය කරලා ඔබ නිබ්බානගාමී වේවා. දැන් හිතේ සැනසීමක් නැද්ද? දැන් එයාටත් යහපතක් නේද? ඔය ගනුදෙනුව නේද නිමා වෙන්නේ? දැන් අරයා මතක් වෙන ගානයක් වාරයක් පාසා මෙහෙන් කියනවා මේ පින් අනුමෝදන් වෙත්තා. ඔබ සුගතිගාමී වේවා. ඔබට කළ යුතු දේ ඕන්න මං කරනවා. ඒතර ගනුදෙනුවක් නැතුව පින් අනුමෝදන් කරලා ඔක දිගින් දිගට කරනකොට අර ගනුදෙනුව නිමා වෙනවා. ඒ ගනුදෙනුව නිමා වෙනවා මිසක් කළා නැතුව මේ හැමෝටම පින් අනුමෝදන් කරනවා කියලා කරනවා තමයි. නමුත් සිද්ධ විය යුතු සිද්ධාන්තයෙන් ණය ගනුදෙනුවෙන් නිදහස් වීමයි වෙන්න ඕන. ඒක අජ්ජත්තිකව වෙන දෙයක්. ඒක ගොඩක් දෙනෙක් දන්නේ ඔය පොත් කියලා අච්චු ගහලා තියෙනවා. ඕව අරගෙන පෙරලාගෙන ඉතින් කියවනවා පොත කියවනවා. මුළු ජීවිත කාලේ මැරෙනකම්ම ණය ගනුදෙනුව කියවනවා. ඕක කියවලා හරියන්නේ නැහැ. ඔය පොත කියවන එක නෙමෙයි. ණය ගනුදෙනුවක් මාතුල සිද්ධ වෙනවාද? ඉතින් එහෙනම් ණය ගනුදෙනුවක් සිද්ධ වෙන්න එනවා නම් කල යුතු ප්‍රතිකර්මයක් තමයි වශයෙන් තමයි පින් අනුමෝදනාව කරන්නේ. එතන සිද්ධ වෙන්නේ නිවනටම ආදාළ වෙන විදියට අර ණය ගනුදෙනු වලින් මිදී නිදහස්. අපිට ඕන වෙන්නේ බැඳීම් වලින් නිදහස් වෙන්න. ඉතින් මිය ගිය කෙනා නැවත මතක් කර නැවත ඔය ඉතින් ආස වෙන්නේ වර්ධනය වෙන්නේ. දැන් මතක් වෙන මේ පින්කම් කරනකොටත් මතක් වෙනවා. පින්කම් කරන්න එපා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒකේ සිද්ධ වෙන අධ්‍යාත්මයේ Tamanට ලැබෙන යහපත සහ අයහපත. එතකොට දැන් මතක් වෙන මොහොතක් පාසා මේ පින් අනුමෝදන් වෙත්තා. මා විසින් රැස් කරගත්තු පින් අනුමෝදන්. දැන් එතකොට අර මතක් වෙන ගාන අඩු වෙන්නේ නැද්ද? අඩු වෙනවා. අඩු වෙලා නමුත් ඒ තාක් පින් අනුමෝදන් කළේ නැද්ද? අනුමෝදන් කළා. එහෙනම් මිය ගියත් යුතුයකම් වාක්‍යෙම ඉෂ්ට සිද්ධ කරලා අවසන් නැද්ද? කොයි දේවත් අවසානයක් තියෙනව නේද? එහෙනම් අවසානයක් වෙන්න ඕනේ නේද? මැරෙනකම්ම මැරිච්ච අය ගැනද හිතන්න ඕනේ? සිංහලෙන් කිව්වොත් ඒ ටිකනේ මං කියන්නේ නේද? මැරෙනකම්ම මැරිච්ච අය ගැනද හිතා ඉන්න වෙලා තියෙන්නේ. කෝ ආසවකය වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. කරන්න ඕනේ දේ කරන්න ඕනේ. එයායි පුතා දැනගත්තේ. ඔය මරිච්චි අපි අතරින් වෙවිච්ච කෙනෙක් අපට නිතර මේ අපට හිතේ අපි අර චිත්තත රූප වශයෙන් මවවා එයා ගැන විවිධාකාර විදිහට හිතන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. අපි ගාව මේ යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් මේ අවිද්‍යාව වැඩි නිසාද කියලා. අවිද්‍යාව නිසානේ. නම් අවිද්‍යාව තණ්හා නිසානේ. ඔව් අවිද්‍යාව තණ්හා නිසානේ හා වුණ තැන ආයෙ මතක් කර දඟලන්නේ. එතකොට බිහි වෙන්නේ මොනවද? බව. එයා අපේ වෙන් වුණා ඉවරයි. ඒක ඉතින් ලෝක ධර්මතාවය. අන්න ඒ ටික තේරුම් ගත්තා නම් එතනින් එහාට පින් අනුමෝදන් කරන්න ඕනි නැති තැනකටපත් වෙනවා. ඇයි? එයා වපුරපු දේ ආරයයි. ඔබ නෙවෙයිනේ වපුරලා දුන්නේ. නෑ. මට ඒකයි අවසර. දැන් මගේ හිතේ ওই ගැන ලොකු තර්කයක් තියෙනවා. තර්ක කරන අනිතරයි. ඉතින් ඔය ඔබ වහන්සේට නිවන් සබරෙන් ওই ටිකම තමයි මම තේරුම් ගත්තේ. තේරුම් අරන් තිබුණේ. අන්න බොහොම හොඳයි. තවත් අර උතුමන්ගෙන් අහලා ඒක හරිද වැරදිද ඉඳන් ඕනේ. ඔව් ඒව අපිත් කරනවා. අවදානේ මම දැන් හිතාන ඉන්නා මගේ 7 දවසේ දානේවත් කවුරුවක් මට දෙන්න ඕනේ නැහැ කියන එක. නෑ එහෙම වුණෙත් නෑ. ඔව් මං හදාගත්තු හේතුන්ගේ පළවෙනි මට හම්බ වෙන්නේ. ඒක වෙනම කතාවක්. 7 දවසේ දානේ දෙන්න එපා කියලා කියන්න එපා. ඒක ඒගොල්ලෝ කරනවා. ඒ ආයෙත් හරි තියෙනවා. දැන් ඔබ ඒක උපාදානය කරගන්නවනේ. ඔබ මිය ගියාම මම මෙහෙන් ගියා නම් ඔක්කොම අතහැර ගන්න එපාය. දානේ දුන්නත් එකයි නොදුන්නත් එකයි. ඔබට පේනවද? දැන් අද්දවනේ දානේ දෙන්න එපා කියලා යනකොට මං දානේ දෙන්නත් එපා කියලා තියෙන්නේ. අලුතෙන් එකක් හදා ගන්නව නේද? මොකටද හදාගන්නේ? ඔව් ඒක පාන්සුගුලකින් ගත්ත එහෙම නම තමයි. ඔව් දෙකම එහෙම තමයි මම පාන්සුගුල ගන්න නැතුව අර කතා කරන්නේ. මේමයි පාංශකූලිය දෙන අය දීපුවාවේ. මේ ලෝකේ හැමෝම අවබෝධයෙන්ද මේ යන්නේ? නෑනේ. එතකොට අවබෝධයෙන්මද ජීවත් වෙන්නේ? නෑනේ. එහෙනම් අවබෝධයෙන් නොවුණු පිරිසක් ඉන්නව නේද?
තාමත් ඕවා කරන අය ඉන්නව නේද? අපිට පුළුවන්ද ඒක කරන්න එපා කියන්න? නෑ ඒක නුසුදුසුයි. ඒක ඝට්ටන වලට හේතු වෙනවා. ඒක ද්වේෂයට ලක් වෙනවා. ඇයි අපි අනුන්ට ද්වේෂයක් ඇති කරන්නේ? ඒකත් අපි නොකළ යුතු දෙයක් නේද? ඒගොල්ලන්ට කරන්න දෙයක් පාවේ. අපි අපේ ආධ්‍යාත්මික විමුක්තිය තුළින් අපි නිවන් සුව දකිමින් වාසය කරලා නිවනටපත් වෙන එක වෙනම දෙයක්. ඒගොල්ලෝ ඒ කටයුතු කරා කියලා තමන් ඒක අල්ලගන්න එපා. ඒකයි අපි කියන්නේ එපා. දැන් ඒකෙත් තියෙනවනේ පොඩි මාන්නයක්. තේරෙනවද? ඔය මෝහය කියන එක හිතන්න එපා ලේසියකින්. ඒකයි උද්දම් භාගයේ සංයෝජන වලට දාලා තියෙන්නේ. මෝහය නිසා නෙමෙයිද මේ මම නම් මෙහෙම කෙනෙක් අර මහත්තයා කියලා තිබ්බනේ මරුණාම දානයක්වත් දෙන්න එපා කියලා. එතකොට දැන් ඒකින්ද නෙමෙයිද අර වචනේ කිව්වේ? ඔබ දන්නවද ඒක? ඔබ දන්නේ නැහැ ඒක. අන්න ඒකයි. එතන මෝහය තියෙන. එතන කියවෙන්නේ ඇයි මෝහය තියෙන නිසා. ඉතින් මෝහය කියන එක තමයි දුරු කරගන්න අමාරුම දේ. අනිත් දේවල් වලට ඇදී. ලෝභය, ද්වේෂය කප්පාදු කරගන්න පුළුවන්. හැබැයි මෝහය කියන්නේ අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව කියන්නේ සත්‍ය නොදන්නාකම. සත්‍ය නොදන්නාකම කියන තැන තියෙන්නේ මෝහය කියන්නේ මමත්වය. එතකොට මම මෙහෙම කෙනෙක් කියන එක වාගේ නිකන්. අන්න එහෙම දැන් මම මෛත්‍රී කරන කෙනෙක්. දැන් මෛත්‍රී කරලත් මාමත්වයක් හදාගන්න නැද්ද? හදාගන්න. එහෙනම් මේ ගැලවීම මම එකයි ආරම්භයේදීම කිව්වේ මේ ජීවිතේ ගැලවෙන්න අපි වට කරලා තියෙන මාර බන්ධනයේ දැල බොහොමයි. ඒ හැම අතින්ම මිදී නිදහස් වෙන බැරි විදිහට මායя හිර කරලා තියෙන්නේ බන්ධන. ආන සීල භාවනා කෙරුවා දැන් ඕම් වගේ තියෙන්නේ ඔය අර ඔබ වහන්සේ දේශනා කරපු ටික තමයි අපි ගාව වුණු වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට මේ ධර්මය අවබෝධ කරගත්තාම අර පහරාද සූත්‍රය වගේ පහරාදයෝ මොහොත සමුද්‍රය ඇසුරු කරන්නේ බොහොම අභිරමණය කරනවා. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරනවා මගේ ධම්ම විනය හැසිරෙන මගේ ශ්‍රාවකයෝ මේ ශාක්‍ය පුත්‍ර කියන නාමයටපත් වෙලා මේ අය මේ ධර්ම විනය ඇලිලා වාසය කරනවා කියලා. කරුණ 8ක් දේශනා කරනවානේ පහරාද සූත්‍රයේ. ඒතර අන්න ඒ වගේ තමයි බොහෝ දෙනෙක් ඔය ලෞකිකත්වය උත්තරීතර වගට හිතාගෙන ඒක තමයි ජීවිතය කියලා හිතාගෙන යම් තැන්වල ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ. පින කියන තැන හිර වෙලා ඉන්නවා. ධ්‍යාන කියන තැන හිර වෙලා ඉන්නවා. නේද? එතකොට ওই වගේ තැන්වල හිර වෙලා ඉන්නවා. ඔය හිරවීමෙන් මිදීමම නෙමෙයිද නිවන? එතකොට ඔය දෘෂ්ටි නේද? ඔව් ඔය දෘෂ්ටි වලින් මිදෙන්න එපාය. එතකොට ඒ දෘෂ්ටි වලින් මිදෙන්න නම් Tamanට සත්‍ය අවබෝධ වෙන්න එපාය. නැතුව මිදෙන්නේ නැහැ නේද? ඒක තමයි. එතකොට මේ පිරිසිදු කර අර බෙරළේ ඉන්න කෙනා වාගේ නෙමෙයි අපිට මේ ධර්මයේ ටිකක් අවබෝධ වෙනකොට වෙරළෙන් චුට්ටක් එහාට යනවා. මොකද මිනිමුතු මැණික් තියෙන්නේ ගැඹුරේ. එහෙනම් ඒ මිනිමුතු මැණික් කියන ගැඹුරේ තියෙන ධර්මතාවය ඒක දකින්න නම් අපි වෙරළේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් නේද යන්න ඕනේ. එහෙනම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ තවත් එකක් තියෙනවා. අනුපුබ්බ ධම්මාද මන්දයි තියෙනවා. ඒ විදිහට තමයි ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ සික්ඛා කිරියා ඒ තුන කියන්නේ ප්‍රඥා සීල සමාධි කියන එක. ඒක තමයි වඩන්න ඕනේ. ඒකෙන් තමයි ක්‍රමක්‍රමයෙන් මාර්ගය අනුගමනය කරනකොට තමයි ගැඹුරට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මාර්ගයක් ලැබෙනවා. මාර්ගය අනුගමනය කරනවා සෝතාපන්න වෙලාවක් නැහැ එතකොට. ඒතර යම් මොහොතක යාට අර ගාම්භීර පටිච්ච සමුපාදේ මං කියේ කුසලයේ එතන අන්න එතන හම්බෙන්න තැන තමයි එයාට මේ ධර්මය හම්බ වෙන තැන. එහෙමනම් ඒක ක්‍රමක්‍රමයෙන් ඒ මුතු මැණික තියෙන්නේ ගැඹුරේ. එතකොට ඒ ගැඹුරට යන්න නම් තමන්ගේ අධ්‍යාත්මය බොහොම පිරිසිදු වෙන මොහොතක තමයි ඒක තේරෙන ගවේෂණයකේ දෙන්න ඕන. අනේ එතෙන්ටයිපත් වෙන්න තියෙන්නේ. මෑණියනි දැන් අර අපි 7 දවසකින් සමහරට 3 මාසකින් සමහරට අපි ඒ කිරීම තුල අපි පෙන්눔 කරනවානේ නැවත වරක් අපේ ඒ පුජ්‍යලේ මිදී ගියා. නමුත් අපේ හිතේ තියෙන ඌට ණයක්. ඔහු වෙනුවෙන් අපි වෙනුවෙන් යා කරපු දේවට අපිට යම් දෙයක් සිද්ධ කරන්න පුළුවන්ද කියලා. හිතේ යම් තියෙනවා නම් ඒ ණය කරන දෙනුවෙන් මිදීම සඳහා තමයි අපි මේ පින්කම කරන්නේ. ඒක එතනින් ඒ වගේ චේතනාවකින් මොකද්ද ණය? ඔහු ඉතින් අපිට කරපු දේවල් තියෙනවා මවක් පීයේ. ඒකද ණය? ඔහු ඉතින් අපිට යම් සත්‍චාරයක් කරලා තියෙනවනේ. ඒව උදව්පදව්. ඒ හින්දා ඒව යුතුයකම වගේ කියන්නේ. ඒක නෙමෙයි මේ ණය කියන්නේ. ණය කියන්නේ ඔය යුතුයකම වගකීම් වලටයි තියෙන්නේ. ඔව් ඒ ටිකෙන් ණය කියන්නේ තාම ජීවත් වෙන්නේ නැහැ හිතනෝනේ මේක අපිට අර වටපිටාවේ ලෝක ධර්මය අනුවත් හිතනවා ලෝකේ කට්ටියත් හිතනෝනේ අර අපින්කමක් කට්ටියට. ඔය ඔක්කොම මොනවද? ලෝකේ ඒ ඔය ඔක්කොම ප්‍රශංසා සහ නින්දා වලින් බේරීමනේ. එහෙනම් අෂ්ටලෝක ධර්මතාවලට අහුවෙලා. හිතන්න එපා ගැලවිලා කියලා. එතකොට ණය කියන්නේ මොකද්ද? අන්න ඒක තමයි අධ්‍යාත්මය තුල හොයන්න තියෙන්නේ. ණය මොකද්ද? මම මගේ සිතින්
වචනෙන් හැම දෙයක්ම දොරවල් 6ෙන්ම මෙයාට බැඳිලා හිටියේ. ඒ ණයෙන් මිදීමමයි ඉන්ද්‍රිය සංවරය සීලය. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ ආධ්‍යාත්මික විමුක්තිය ඔය කියන ණය නෙමෙයි එකක්වත්. ඕවා යුතුයකම් වගකීම් ඕවා තමයි කර ඉන්නේ. ඕවා තමයිද පුතා කරනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියපු දේ ස්වභාවය මේකයි කියන එකයි මම කියන්නේ. ඒකට ඒවා තමයි යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. අපි ඒක යුතුයකමක් නේ කියලා මහා යෙලෙන් අපි මේ කිව්වහම කියනවා. ජීවත් වෙන්න කාලේ සලකන්න වැඩි බැරි වුණාට කියලා ලොකු ඒවා එක කෙනාගේ මේ ක්‍රියාකලාපයන් නේද? ඒවා මේ ලෞකික ජීවිතයේ තියෙන. අපි සත්කාර කරා කියලා. ඒවත් ඉතින් මාන්නය තුල සිද්ධ වෙන දේවල් නේ පුතා. ඊට වැඩිය මහා ගැඹීරයි මේ අධ්‍යාත්මික විමුක්තියටපත් වෙන්න සිදුවෙන ණයෙන් මිදීම කියන්නේ. ණයෙන් මිදීමම කියන්නේ මොකද? ණය වෙනකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය ටිකට ආයතන වෙනවා, අසංවර වෙනවා. අසංවර අසංඋතස්ස. ඒතකොට ඒක ඒ ණයෙන් මිදෙනකොට මොකද වෙන්නේ? සංවර සංඋතස්ස. එහෙනම් චක්කු ඉන්ද්‍රිය සංවර සංඋතස්ස වෙන්න ඕනේ. සෝතේන්ද්‍රිය සංවර සංඋතස්ස වෙන්න. ඉතින්ලා චක්කු ඉන්ද්‍රිය අසංවර අසංඋතස්ස වුණොත් ඉන්ද්‍රිය නෙමෙයි. මොකද්ද? ආයතන. එහෙනම් සංවර වෙනකොටයි ඉන්ද්‍රිය වෙන්නේ. ඒතර ඒක ඉන්ද්‍රිය ධර්මවල බාලම අවස්ථාව. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ ඕක නෙමෙයි. මොකද්ද? සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එකයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතෙන්ට එන්න මේ ටික සංවර කරගෙන ඉන්න ඕන නේද? ඒකයි ඉන්ද්‍රිය ධර්ම. දැන් ඒකනේ කියන්නේ. මූලික සංවර භාවයේ තිබ්බොත් තමයි ඉන්ද්‍රිය ධර්ම පූර්ණ වෙනකොටයි මඟ ඵල ලබන්නේ. පිටනකොට. ඒතර සද්දෝ හෝති වෙන්නේ ඒ සද්ධාව කියන දේ ඇති වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය මතු වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට. ඒකටත් කාරණා හතරක් තියෙනනේ. කල්යාණ මිත්‍රයස්ස සද්ධර්ම ශ්‍රවණය උන්සෝ මානසිකාරය ධම්මානුධම්ම පටිපදාව කියන මේ තමා තුළ සිද්ධ වෙන මේ સિદ્ધාන්තයේ තමා තුළ දැකීම තුළින් Tamanට මෙන්න මේකයි කරන්න ඕනේ, මෙන්න මේකයි වෙන්නේ කියන දේ Tamanට තේරුම් ගන්න පුළුවන් තියෙනවානේ. මට මාර්ගයක් හම්බුණා. හරි මේක තමයි වෙන්නේ. මගේ හිතේමයි. දැන් එයාට මහ නිදානයක් හම්බුණා වගේ නේද? එහෙනම් එකපාර දැක්කාර. දැන් ඔය හිතන්න එපා. ඕගොල්ලන්ට පිපාසයි. පිපාසව සංසිඳව ගන්න දිය බොන්න ඕන. ඕගොල්ලන්ට ඈත ලිඳක් පේනවා. අන්න ඒ වගේ තමයි නිවන. ඈත පේනවා. බීව සංසිඳනවා. හැබැයි යන්න ඕනේ නේද ලිඳ ළඟට බොන්න? යනවා. ඒ යනවා මාර්ගය. ඒක තමයි මාර්ගය. ධර්මය අහලා අනුපාන ක්‍රමී යන මාර්ගය ඒකයි. ඵලෙ ලැබලා නැහැ. තාම ධර්ම පිපාසයෙන් සංසිඳුන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ ලිඳ ළඟට යනවා. ගිහලා බාල්දියක් තියෙනවා. ලිඳට එබිලා බලනවා. පේනවා. හැබැයි ඒ සංසිඳිලාද පිපාසයෙන්? නැහැ. එමනම් බාල්දිය අරගෙන වතුර එකක් දාලා ගොඩට ගන්නවා. ඒ සංසිඳිලාද? දකින්නෝ. ධර්මයේ දකින්නෝ. ඒ සංසිඳිලාද? නැහැ. බොන්න ඕනේ. බීවහම මට සංසිඳිලා කියලා දැනෙනවානේ. අන්න එතන තමයි නිවන ස්පර්ශය වෙන්නේ. අපි හොයාගෙන පින්කම් පස්සේ හරි පන්සල් පස්සේ පන්සල් වටපිටේ ගාල වට වන්දනා කරලා ඒ ඔක්කොම කරන්නේ අපි නිවන බලාගෙන නේ. ඔව් බොහෝ අයත් කරනවා අපිත් කළා. අපි ඉතින් ඒ කියන්නේ සීලබ්බත පරමාසයෙන් බැහැර වෙනවා කියන උනා කියන එකනේ. එතකොට ඒ වගේ දැන් දුවන්නේ යන්නේ නැහනේ. දැන් ඊට වැඩිය පාරිය පරිශ්‍රණයකනේ යෙදෙන්නේ. ඒතර තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා තමාගේම නිවීම උදෙසා තමා අනුගමනය කළ යුතු පිළිවෙලක් තියෙනවා. ඒකට ප්‍රධාන වෙන්නේ මනස. මොකද මනසේ තමන් කරගත්ත ගති ටික තියෙන්නේ. ඔය ගති තමා මතුවෙන්නේ. එහෙමනම් ඒ ගති මතුවෙන්නේ ගති තියෙන නිසා. එහෙනම් ගති නගති වෙන්න එපායි. ඉතින් නගති වෙන්න නම් අර ගති ක්‍රියාත්මක වෙනකොට නවත්ත ගන්න වෙනවනේ. ආහාර දෙන්න නොවි ඉන්න ඕනේනේ. එහෙනම් ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කියන තැන එනවනේ. එහෙනම් ඒකත් කල්පනා කරන්න ඕනේ. ආහාර දෙන්නේ මොනවටද? ආහාර මොනවද? මොනවද ආහාර? සතර මහා දාතන ධර්මයේ සඳහන් වෙන ආහාර මොනවද? කබලිකාර, සංචේතන ආහාර, සම්පස්ස ආහාර, විඥාන ආහාර. ඔන්න ඕව මොනවටද ඔය ටික? සිතටයි කයටයි. සිතයි කයයි කියන්නේ මොකද්ද? ගතයි හිතයි. දැන් ඔය තියෙන්නේ මොකද්ද? ඔය ඉන්දවල තියෙන එකේ කෝ නාමේ? නාමය ඇතුලේ. කෝ රූපේ? ඔය ඉන්දවල තියෙන රූපේ. දැන් ওই නාම රූප දෙක ගැට ගැහිලා නේද ඔක හදාගත්තේ?
දැන් ඉන්දවල තියෙනවා. දැන් නාමයක් තියෙනවා රූපයක් තියෙනවා. නේද? දැන් නාම රූප උපාදානයේ හින්දා නේද ඔක හම්බුනේ? දැන් මොකද කරන්න ඕනේ? දැන් ආයෙත් නාම රූප ලැස්ති වෙලා තියෙනව නේද? ඔව්. දැන් ගැට ගහගත්තොත් යන්න පුළුවන්. ගැට ගහගත්තේ නැත්නම් නිවෙන්න පුළුවන්. ගැට ගහගන්න තැන කොහෙන් මොන වගේද ගැට ගහගන්නේ? සිතුවිලි වලින්. ගැට ගහගන්නේ කොයි අවස්ථාවේදීද? ඇහැට රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට, ඔය වගේ දොරවල් හයට ගෝචර ධර්මයේ ස්පර්ශ වෙනකොට. දැන් එතකන්දී කොහොමද ගැට ගහගන්නේ? පෙවුනා කියලා ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඒක තමයි ඇත්ත. ඒක තමයි සිද්ධාන්තය. ඒක තමයි ස්වභාවිකත්වය. දැන් අර ගති නේද අර පුරුදු පුහුණු වෙලාප එක? දැන් මොකද වෙන්නේ? බැඳෙන්නේ ඇයි? බැඳෙන්නේ ඇයි? බැඳෙන්නේ නැතුව ඉන්න බෑ. අර පුරාණ මිච්ඡා දිට්ඨික ක්‍රියාවලිය මතු වෙනවා. මේ බණ ඇහුවට දැන් ගෙදර ගියාම ඕගොල්ලන්ගේ දොර කඩලා නම් මොකද වෙන්නේ? මොකක්ද ඇති වෙන්නේ? හායි හපෝ යන්නේ මොකද උනේ කවුද මොකಾದ කියලා හොයන්නේ නැද්ද? දැන් මේ මොනවද? එව්වා. දැන් ඇති වෙන්නේ හිතේ මොනවද? දේශය නෙමේද? දැන් එහෙනම් දේශය ඇති වෙනවා. ඇති වෙන ස්වභාවයෙන් තවම යුක්තයි නේද? ඔව්. හැබැයි එතෙන්ට මූණ දෙන්න පුළුවන්කම යම් දවසක ධර්මයේ තුලින් ඔබට පන්නරයක් ලැබෙනවා. එතෙන්ට යනකොට දොර කඩලා ඔබේ අර කම්පණය වෙන ස්වභාවය නැතු යනවා. කම්පති ප්‍රකම්පති සම්පකම්පති කියන ස්වභාවයෙන් මිදෙනවා. එහෙම ස්වභාවයකටපත් වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒකට මාර්ගය අනුගමනය කරන්න ඕන. මාර්ගය අනුගමනය කළොත් තමයි එතෙන්ටපත් වෙන්න පුළුවන් වෙන්නේ. එමනම් එතකොට එයා කම්පණය වෙන ස්වභාවයක් නැහැ. එහෙනම් වේගයක් උපදින ස්වභාවයක් නැහැ අකුසලයට. එහෙනම් වේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් කියන එක සංසිඳෙන්නේ අර කුසලයට ඇති කැමැත්තෙනුයි මිදෙන්නේ. හැබැයි කුසලයට ඇති කැමැත්ත තිබ්බොත් එතනත් නැද්ද? පින් කරන්න කැමැත්ත. කුසලයේ කියන්නේ එකක්, පින කියන්නේ එකක්, පින් කරන්න කැමැත්ත. එතනක් තියනවා වේගය. හොඳයි, පව පින කැමැත්ත අකමැත්ත ඔය කියන්නේ ඔක්කොගෙම දැන් මම රහත් වෙලා ඉන්නේ කියලා කිහිතුව. එතනත් උපාදානයක් තියෙනවා. එතනත් මෝහය තියෙනවා. එතනත් මමත්වයක් තියෙනවා. එතනත් භවරාගයක් තියෙනවා. එතනත් තියෙනවා. අරහත්ත්වයටපත් වුණ කෙනෙක් ඉන්නවද? සැබවින්ම ලෝකෝත්තර වශයෙන් අරහත් භාවයටපත් වුණ කෙනෙක් ඉන්නවද? එහෙනම් ඔය ශූන්‍යතාවය කියලා මොකද්ද ඕගොල්ලෝ කතා කරන්නේ? හිස් බවද? මොන වගේද හිස්? මොන වගේද හිස්? ඇලෙන ගැටෙන ස්වභාවය මේ ආයතනයෙන් හරහා ගන්නකොට ඒ වගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති ස්වභාවය. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති ස්වභාවය තමයි. එතකොට ඒකට කිව්වා රාගය, ද්වේෂය, මෝහය කියලා තව කියනවා. එතකොට එහෙමනම් හොඳයි අපි දෙවියන්ටත් මේ ගියයටත් පින් අනුමෝදන් කිරීමට මේ ගාථාවන්කටම කියමු. ඉත්තාවතා චගම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා චගම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා චගම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. නිබ්බාන ගාමී සඳහා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන
සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සුපත්තේවා